මේ ළමයිනේ සද්ද නොකර ඉන්නේ. ජීසන් කොයි වෙලාවෙ කොයි පැත්තෙන් එයිද දන්නේ. අර ඉස්සරහින් පේන බංගලාවද ළමයිනේ ජීසන්ගේ ගෙදර. ඔව් අංකල් ඒක තමා. බලන්නකෝ අංකල් එකපාර දැන් වැස්ස වැඩි කරානේ. කලින් ගෙරෙව්වෙත් නැහැ දැන් ගොරෝනවත් එක්ක. ඔව් ළමයෝ ඔවා වෙන්න පුළුවන්. ඔය ජීසන් කියන්නේ ඉතින් මිනිස්සෙකුත් නෙමේ යක්ෂයෙකුත් නෙමේ වගේ එකෙක්නේ. ඔගේ බලයට ඉතින් ඔය වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මගේ බලය ඉස්සරහ උගාද යටයි හොඳේ. ඒත් ගුරුන් වහන්සේ වැරදිලා හරියට ජේසන් ඉස්සරහා වුණත් අපි ඔක්කොම ඉවරයි නේද? අද මෙතන අපි මොනා නොකරත් වැඩක් නැහැ. ජේසන් කොහොමත් අපිව මරනවා. ඊට කලින් ඉතින් අපි ජේසන් අල්ල ගන්න ඕනි. හරි ගුරුන් වහන්සේ එහෙනම් අපි හිමීට මෙහෙම යන්කෝ. අප්පච්චියේ මේ බංගලාවේ පරණ පාට මහා මූසල පෙනුමන්නේ දීලා තියෙන්නේ මේ බංගලාවට. ඔය ඉතින් පිටින් පේන්න තියෙන විදිය විතරයි සීයේ. ඇතුලෙන් ගිහිල්ලා ගත්තොත් මේක මෙයා හොඳට හදලා තිනවා. එයාගේ අපරාධ කරන්න පුළුවන් විදියටම. දැන් මෙතන කතා කර හිටියා ඇති. මෙතන ජේසන් ආවොත් අපිට මුකුත් කරගන්න වෙන්නේ නැහැ. අපි කොහොමද දැන් උගේ අඩවියට ඇවිල්ලා ඉවරයි. ඌ දන්නවා දැන් අපි මෙතන ඉන්නේ කියලා. ඒ වුණත් අද ඌ නෙමේ දිනන්නේ අපි. හරි. ඕක මෙච්චර කාලයක් කරපු දේවල් වලට අද දඩුවම් දෙන්න ඕනි. ඔව් ගුරුන් වහන්සේ අපි ඉක්මනට ඇතුළට යන්කෝ. ජීසන්ට දනුවන් දෙන්න දාවේ. ඉඳපාල්ලා මට බං උබලවත් ඉවරයක් කරන්නම්. මොකක්ද ඒ වුණ සද්දේ? කාලයක් තිස්සේ පිරුම් පුරු හිටපු දවස ආවා එහෙනම්. අද ජීසන් කොහොමත් මං ඉවරයක් කරලා දානවා. ඒ කිව්වේ ගුරුන් වහන්සේ ඔයා ඒ කියන්නේ කලින් ඉඳලම මොකක් හරි සැලසුමක් ඇතුවද හිටියේ? මංගාව කලින් හිටපු ගෝලයාවත් මැරුවේ මේ ජේසන් කියලා තමයි මට ආරංචි වුණේ. ඉදා ඉඳලා මම මේ ජේසන් අල්ල ගන්න දවසක් ගැන හිටියේ. අද ඒ දවස් ඇවිල්ලා මං අතර පූජාව කර ඉදිද්දිත් මට නිකන් දැනුණා අසුබ දෙයක් වෙනවයින් කියලා. ඒක නිසා තමයි මන්ට අග්ගාලා වාවත් එක් කරගෙන කැලේට ආවි. මේ බෙහෙතක් හොයන්න දිනවයි කියලා. ඒ කියන්නේ ගුරුන් වහන්සේ අදවා සූදානම් වෙලාම දාව මේ ජේසන්ව විනාශ කරන්න. ඔව් ළමයෝ ඕගොල්ලන් බය වෙන්න එපා. ඔය ජේසන්ගේ වතගොත ඔක්කොම මන් දන්න නිසා ඕකව මෙල්ල කරනවා කියන එක මට මහ ලොකු දෙයක් නෙමේ. කොහොමත් අද මං ඒකටමයි ආවේ. එතකොට මේ ජේසන් කියන්නේ කවුද අංකල්? ජේසන් කියන්නේ මේ ගමේ හිටපු එකෙක්. ඌ නගරට ගියාම ඒදි මිනිස්සුන් මාර ඉදිරිය මරලා තියෙනවා. හිතා ගන්නවත් බැරි විදියට. සමහර දියා බලන්නත් බැ. කොහොම වෙනස් වුණාද දන්නේ. කොමරු මෙහෙට එද්දි කවුරුහරි පිරිසක් එකතුලා මරලා දාලා තියෙනවා. අන්නේ මරපු කඩුව තමයි අපි හොයාගන්න ඕනේ. මොකද ඔය කඩුවෙන්ම ආයෙත් මන්තරයක්ම තොරලා ඕකට ගැහුවොත් ඕක ආයෙත් හොයාගන්නවත් නැති වෙලා යනවා. යාත්මෙ පිටින් විනාශ වෙලා යන්න පුළුවන් ඔය කඩුව හොයාගත්තොත්. එන්නේ ඒකටයි මම මේ බංගලාවට ආවේ. දැන් අපි කට්ටිය බෙදිලා ගියා නම් හොඳයි. සේදිරිස් ඕගොල්ලන් ඔන්න ඉස්සරහා කාමරෙන් උඩ තට්ටුවට යන්න. අපි මෙන්න මේ පඩිපෙලෙන් උඩට යන්න. අපි දෙකට බෙදලා කොහොම හරි ගිහිල්ලා මේ කඩුව හොයාගමු. එතකොට ගුරුන් වහන්සේ අර යක්ෂයා ආවොත් අපි මොකද කරන්නේ? ඕකගෙන් අපිට බේරෙන්නත් බෑනේ. ඒකද මේ පේනවනේ මගේ අතේ තියෙන ජප කරපු මාලය. ආසෙදිරිස් මේක ගන්න. හරියනම් සෙදිරිස් ඕගොල්ලන් ඔන්නේ ජප කරපු මාලේ තියාගන්න. කොයි වෙලාවෙත් ඕක නම් අත්තරින්න එපා. හරි සුරංගලමයෝ. එහෙනම් අපි යන්. අඩෝ සුරංගියෝ උඹ පරිස්සමෙන් ඵලයන් සිරාවට මාටියෝ උඹත් පරිස්සමෙන් ඉඳපන්. මේ සුරංගලමයෝ ඔයා ඔය කාමරේ හොඳට බැලුවනේ. කඩුවක් තිබ්බේ නෑ නේද? නෑනේ ගුරුන් වහන්සේ. දැන් මොකද කරන්නේ? බය වෙන්න එපා සුරංගලමයෝ. සේදිරිස් නම් අනිවාර්යෙන් හොයාගන්න ඕක. හරි ගුරුන් වහන්සේ අපි ඔය ඉස්සරහා පැත්තට යන්කෝ බලන්න. තව කාඩියක් මෙතනින් ඉස්සරහට තිබ්බොත් ගුරුන් වහන්සේ ඒ තියෙන අඩිය අවසාන අඩිය කියලා හිතාගනින්. ජේසන් අවුරුදු ගානකට පස්සේනේ තෝ එදා මිනිස්සුන්ගෙන් මැරුම් කාලත් තෝ එදත් නැවතුන්නේ. තෝ ආයෙත් මිනිස්සු මරන්න ගත්තා. අද නම් තෝව මෙහෙන් චුත කරලා තමයි යකෝ මං නවතින්නේ. උඹලා හිතනවාද යකෝ මාව එහෙම ලීසියෙන් චුත කරන්න පුළුවන් කියලා මෙහෙන්? ඊට කලින් මං උඹලව චුත කරන්නම්. ඉඳපන්. ළමයෝ ඔයා පස්සට යන්න.
මොකද්ද මිනිහෝ කරන්නේ? අද කොහොමත් තෝ ඉවරයි. අද මං කොහොමරි තෝ මෙතනින් තුත කරලම තමයි නවතින්නේ. තෝගේ චේන්සෝ එක මායාවක් විතරයි. තෝගෙන් මට රිදෙන්නේ නෑ මිනිහෝ. සුරංග ළමයෝ ඉක්මනට සේදිරිස්වයි මාටින්වයි හොයාගන්න. ඒගොල්ලන් දැන්ටමත් කඩුව හොයාගෙන ඇති. ඉක්මනට ඒගොල්ලන් හොයාගන්න. ඒත් ගුරුන් වහන්සේව තනියම දාලා යන්න. හරි ළමයෝ මං කිව්ව දේ කරන්න ඉක්මනට. තෝ කොහොමත් අද ඉවරයි. ඇයි තොටෝනේ වීරෙක් වගේ මැරෙන්නද මගේ අතින්? අර ළමයා හින්දායි මම මුකුත් කරේ නැත්තේ. දැන් මම වැඩ පටන් ගන්නම්. මේ මොකක්ද යකෝ උනේ? මගේ චේන්සෝ එක වැඩ කරන්නේ නැතුව ගියේ කොහමද? චේන්සෝ එක විතරක් නෙමේ මිනිහෝ. දැන් මේ මන්දර ටික කිව්වට පස්සේ තෝවත් ආයෙත් සදාටම වැඩ කරන්න නැති වෙයි. එපා මිනිහෝ, ඕක නවත්තපන්. නෑ අද මේක නවත්තන්න. එක්ක තෝ එක්ක මම. ඕක නවත්තපන්. හරි දැන් මේකේ අවසාන කොටස තියෙන්නේ. මේ මන්තරේ කියවපු ගමන් ඔබට හිතා ගන්නවත් බැරි දෙයක් වෙයි. ඔන්න බලපන්. හරි ජේසන් එහෙනම් යමන් දැන්. මේ මාටින් කොල්ලෝ ওই කාමරේ බැලුවා නේද? දැන් මුකුත් තිබ්බේ නෑනේ. නෑ සීයේ ඒ කාමරේ නම් මුකුත්ම තිබ්බේ නෑ. අපි ඔය ඉස්සරහා කාමරේටවත් ගිහිල්ලා බලමුකෝ. හරි මාටින් කොල්ලෝ එහෙනම් ඇතුළට ගිහිල්ලා බලහන්කෝ. පොඩ්ඩක් ඉන්න සීයේ. ඇතුළට යන්න දෙයක් නෑ. අර දිලිසෙන්නේ මොකද්ද? මං හිතන්නේ කඩුවද කොහෙද? පොඩ්ඩක් ඔය ටෝච් එක දෙන්නකෝ. ඉක්මන් කරොත් හොඳයි මාටින් ළමයෝ. මේ හරියට හරි අමුතු සීතල ගතියකුත් ඇවිල්ලා තියෙන්නේ. නියමයි මාටින් ළමයෝ. ඔය කඩුව තමයි ගුරුන් වහන්සේ කියන්නේ නැත්තේ. දැන් ඕකත් අරන් අර පල්ලෙහා ගුරුන් වහන්සේ ඉන්නවයි කියපු තැනට යන්. සීයේ එහෙනම් අපි යන්ගෝ. සුරංගියෝ මොකෝ මේ පණ කඩාගෙන දුවගෙන ඉන්නේ? හම්මෝ නෑ මාටියෝ. මේ සේදිරිස් මාමේ අපේ ගුරුන් වහන්සේට අර ජේසන් කියන එක්කෙනා ඇවිල්ලා පහර දෙනවද කොහෙද? අපි ඉක්මනට ඒ හරියට යන්ද? ඒ කියන්නේ ළමයෝ ඕගොල්ලන් අර පල්ලෙහා තට්ටුව බල ඉදින් එකපාර ජේසන්වත් එතන්ට ආවද? ඔව් අංකල් අපි ඉක්මනට යන්ගෝ එතන්ට. බය වෙන්න දෙයක් නෑ සුරංගියෝ. කඩුවක් දැන් හොයාගෙන තියෙන්නේ. අද නම් ඕකව ගුරුන් වහන්සේ මොකද්ද බල ඉන්නේ? මෙන්න මේ කඩුව අරන් ඕකට දෙකක් කනලා දාන්න. සේදිරිස් කෑනෝ ගහ ඉන්නකෝ. මට මුගෙන් ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. ඊට පස්සේ මං කරන්න ඕන ටික කරන්නම්. ජේසන් දැන් කොහොමත් තෝ මේ ලෝකෙන් චුත වෙන්න යන්නේ. මට ඊට කලින් ප්‍රශ්න දෙක තුනක් තියෙනවා දැනගන්න. උත්තර දීපන් හොඳේ. හරි මට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි උඹෙන් උඹයි මේ ගමේ ඉඳලා නගරෙට ගිහිල්ලා අර වගේ මිනි මැරුම් කරේ කියපන්කෝ. මට බෑ උත්තර දෙන්න. ඇත්තද ජේසන්? මේක සාමාන්‍ය ගිනි දැල්ලක් නෙමෙයි මගේ අතේ තියෙන්නේ. ඒකෙන් උඹට ඇල්ලුවොත් බෙවිලෙන් විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා මට කරුණා කරලා ඇත්ත කියපන්. හරි මං කියන්නම්. මේ ඉඳලා මම නගරයට ගියාට මට හරියට රැකියාවක් අතවා ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මට හරියට කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. එහෙම ඉඳිද්දී එක කල්ලියකට මම ගියා. එතනදි මට ඒගොල්ලන් සල්ලි ගොඩක් දුන්න නිසා මම එක මිනිමරුම් කරන්න පටන් ගත්තා. ඒක තමයි මිනිහෝ කතාව. උඹට සල්ලි ඕනේ කියලා යකෝ. එහෙම මිනිස්සු මරලා හරියනවද? අනිත් එක තෝව මැරුවනම් යකෝ. ඇයි මෙහෙට වෙලා හොල්මන් කර ඉන්නේ? මෙහින් ඵලයන් උචුත වෙලා. මට බෑ යන්න. එහෙමද? සේදිරිස් ඔන්න කඩුව ගෙනල් දෙන්නකෝ. මේ කතාව දැන් ඉවර කරමු. උඹලා මට මොකක් හරි කරොත් මම මේ ගමට සාප කරනවා යකෝ.
උඹ කරන සාපා නම්මනන් ඒවා අදින් ඉවරයි යකෝ. ඉඳපන්. සේදිරිස් ඔය ළමයි දෙන්නවත් අරගෙන එළියට යන්න. මම මේ වැඩේ කරලා ඉවර වෙලා එන්නම්. හොඳමයි ගුරුන් වහන්සේ. ළමයිනේ අපි යන්. ඔව් ඔව් සීය යන් මේ වගේ බල්ලෙට්ට දනුවන් දෙනවා බලන්නවත් සුදුසු නෑ. එපා නවත්තන්න. හරි ළමයිනේ දැන් ඉතින් මූණෙල්ලන් ඉන්නත් එපා. ඕගොල්ලන් දැන් ඉතින් පරිස්සමින් ගෙවල් වලට යන්න ඉතින්. ආයෙත් ඒ යක්ෂයා අපේ පස්සෙන් එන එක නැති වෙයි නේද ගුරුන් වහන්සේ? නෑ ආයෙත් ඔය යක්ෂයා නම් ඕගොල්ලන්ගෙන් පස්සෙන් එන එක නෑ. ඒත් දැන් අර ඕගොල්ලන්ගෙන් කාවයි කියපු අනිත් යාළුවෝ දෙන්නගේ ගෙවල් වලට දැන් ඕගොල්ලන් මොකද්ද කියන්නේ? අනේ මන්ද ගුරුන් වහන්සේ මට හිතා ගන්න බෑ මොකද්ද ඒගොල්ලන් ගෙවල් වලට කියන්නේ කියලා. කමන්නේ ගුරුන් වහන්සේ අපි යන්නම් එහෙනම්. කමන්නේ. ළමයිනේ ඕගොල්ලන් ඉන්නේ කොළඹද කියන්නකෝ. ඔව් ගුරුන් වහන්සේ මාමේ. එහෙනම් අපි යන් කොහොමත් ආයෙත් මේ ගමටම එන්න වෙනවා. ওই මැරිච්ච යාළුවෝ දෙන්නගේ ශරීර දෙක ගන්නත් එපේ. යන් ඕගොල්ලන් ඉදෙට්ට කියලා මම පැහැදිලි කරන්නම්. මේ දවස් ටිකේ මට වැඩකුත් නෑනේ. එහෙනම් සේදිරිස් මම මේගොල්ලන් ගිහිල්ලා එන්නම්. හරි ගුරුන් වහන්සේ පරිස්සමෙන් ගිහිල්ලා එන්න. අනේ මන්ද හොඳ වෙලාවට අපේ ගුරුන් වහන්සේ හිටියේ.